අනවතප්තයේ සත් බිම්බෝපයෝම. සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද සෙනසුරාදා හැම සෙනසුරාදාකම වගේ අපේ ගෙදර ගණදෙවියන්ට පළතුරු පූජාව තියෙනවා. ඉතින් අදත් අපි පළතුරු පූජාව තියන්න ලෑස්ති. ඉතින් ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි හිතුවේ. හැමදාම උදේ හවස බුදු පහන පත්තු කරලා බුදුන් වඳින එක අපේ ගෙදර අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒ වගේම උදේට හවසට දුම් අල්ලන එක, ඒ වගේ දේවල් අපේ ගෙදර සිද්ධ වෙනවා. ඉතින් අදත් ඒ වගේම උදේම නැගිටලා කට්ටිය පිරිසිදු වෙලා ගෙදර තියෙන දොර ජනෙල් හැම එකක්ම විවෘත කරලා හොඳට හිරු එළිය ගේ ඇතුළට එන්න, වාතාශ්‍රය ගේ ඇතුළට එන්න ඉඩ සලස්වනවා. ඒ වගේම ගේ හොඳට පිරිසිදු කරනවා. මේ දේවල් හැමදාම වෙන දේවල්. ඉතින් අදත් ඒ වගේම ගෙවල් හොඳට පිරිසිදු කරලා කහ වතුර ඉහලා අපි ගණදෙවියන්ට පළතුරු පූජා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මුලින්ම බුදුන්ට මල් පහන් පූජා කරලා අපි ඊට පස්සේ ගණදෙවියන්ට පළතුරු ටික පූජා කරනවා. गणनायकाय गणदैवताय गणाध्यक्षाय धीमहि गुणशरीराय गुणमण्डिताय गुणे. ඉතින් බලමු කොහොමද අපි පළතුරු පූජාව තියන්නේ කියලා. ඉතින් මේකෙන් ගොඩක්ම අපි බලාපොරොත්තු වෙන්නේ ගෙදරට ධනාත්මක ශක්තිය ආරාධනා කරන එක තමයි. ඉතින් ඍණාත්මක දේවල් තියෙනවා නම් ගෙදරින් අයින් වෙන්නත්. ඒතර ගෙදරින් අයගේ හිතවල ඍණාත්මක දේවල් තියෙනවා නම් ඒ දේවල් අයින් වෙන්නත්. එතකොට ගෙදරට ධනය, සතුට, සාමය, සමුදේ හැම දෙයක්ම ළඟා කරගන්න හිතාගෙන තමයි අපි මේ දේවල් කරන්නේ. මුලින්ම ගණදේ පිළිම දෙක දෝවණය කරගන්නවා. මුලින්ම පිරිසිදු වතුරෙන් දෝවණය කරනවා මේ විදිහට. ඊට පස්සේ අපි ඒ කහ වතුරෙන් දෝවණය කරනවා. දුවල මේ වැඩේ කරන අතරේ මහත්තයා පළතුරු ටික ලෑස්ති කරනවා. ඉතින් බලමු ගිහිල්ලා එයා දැන් ඒ වැඩේ ඉවර කරලාද කියලා. ඉතින් පළතුරු ටිකත් අපි හොඳට පිරිසිදු කරලා තමයි ගන්නෙ. මුලින්ම පිරිසිදු වතුරේ හොදලා ඊට පස්සේ කහ වතුරේ හොදලා තමයි කපලා ගන්නෙ. ඉතින් මහත්තයා තාම පළතුරු කපන ගමන් අපි අද පළතුරු 7ක් ගන්නවා. ඉතින් පළතුරු 7ක්ම අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ ගෙදර තියෙන එක පළතුරක්ද ඔයාලට ඒකත් පිරිසිදුව හිතේ භක්තියෙන් කරනවා නම් එක පළතුරු උනත් ඇති ඔයගොල්ලන්ට දෙවියන් වෙනුවෙන් පූජා කරන්න. ඉතින් අපි මහත්තයා මේ වැඩේ කරනකම් මම පොඩ්ඩක් කතා කරන්න. මොකද අද අපි ලැබපු ජයග්‍රහණය තමයි ළමයි මේ දේවල් වලට හුරු වුණ එක. ඉතින් අද අපි පුංචි කාලේ තිබ්බ සමාජය නෙමෙයි අද තියෙන හරිම සමාකාර සමාජයක්. එතකොට ළමයි එළියට ගියාම දකින දේවල්, අහන දේවල්, බලන්න තියෙන දේවල් ඒක හරිම වෙනස්ම දේවල් තියෙන. ඉතින් ඒක නිසා ළමයි මේ වගේ දෙයකට හුරු වුණා කියන්නේ අපිට ඒක ලොකු ජයග්‍රහණයක් වෙනවා.
ඉතින් අපිට ලොකු ඉඩක් නැහැ මේ බුදු පිළිමේ තියෙන තැනම බුදුපහන තියෙන තැනම තමයි අපි පොඩිවට මේ දේත් කරන්නේ. ඉතින් ඒකයි පොඩි පළතුරු වට්ටියක් අපි ලෑස්ති කරේ. දැන් ඉතින් පළතුරු වට්ටිය තියලා බුදුපහන පත්තු කරලා දුම් අල්ලලා ඒ දේවල් ටික ඉතින් අපි කරගෙන යනවා. ওই විදිහට තමයි අපි හැම සෙනසුරාදාවකම අපේ ගෙදර පළතුරු පූජාව තියන්නේ. අපි මිනිවෙන් ජීවිතේ පටන් ගන්න දැන් අද ඉන්න තත්ත්වය ගැන ගොඩාක් සතුටුයි. ඉතින් ඒ තැනට එන්න අපිට මේ දේවලුත් ගොඩාක් උදව් වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒක නිසා තමයි අපි මේ දේවල් දිගටම කරගෙන යන්නේ. හිතේ ලොකු භක්තියකින් හා විශ්වාසයකින්. ඉතින් ඔයගොල්ලෝ ඉතින් ඔයගොල්ලන්ට මේ ගැන තියෙන අදහස් එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ මතයන් ඔයගොල්ලෝ විශ්වාස කරන දේවල් පහලින් කමෙන්ට් කරගෙන යන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවනම් ලයික් එකක් දාන්න. යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. එහෙනම් ගිහිල්ලා එන්න සුබ දවසක් හැමෝටම. හැමෝගෙම සිහින ඉටු වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බුත් සරණයි.